සියලු දෙනා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ මේ වෙද්දි අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න නංගිලා මල්ලිලා මේ වෙද්දි මාස කිහිපයක් ගත වෙලා තියෙනවා ඔයගොල්ලෝ විභාගයට මුහුණ දීලා. එතකොට හුඟක් කට්ටිය මේ වෙද්දි අවධානයෙන් ඉන්න දෙයක් තමයි මේ මාසේ විවිධ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් තුල ෂෙයා කරන මේ මාසේ ඒ කියන්නේ ජූනි මාසයේ තුල ප්‍රතිඵල නිකුත් වෙනවා. ජූනි 25 නිකුත් වෙන්න පුළුවන් 24 නිකුත් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් ෂෙයා වෙන නිසාද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මගෙන් කිහිප දෙනෙකුත් අහලා තිබ්බා මේ මාසය තුල ප්‍රතිඵල ඉද කියන එක සම්බන්ධව ප්‍රතිඵල නිකුත් වෙන ඉඩකඩක් තියෙනවද කියන එක සම්බන්ධව කතා කරන්න තමයි මේ වීඩියෝ එක ගෙනල්ලා දෙන්නේ. මතක් කරනවා මගේ YouTube channel එකට අලුත් යාළුවෙක් නම් අනිවාර්යයෙන් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක press කරලා එකතු වෙලා ඉන්න. එහෙනම් වීඩියෝ එක ගිහලා සම්පූර්ණ විස්තර කතා කරමු. විශේෂයෙන් තව කාරණාවක් කියන්න තියෙනවා. ඒ තමයි අපේ Telegram channel එක තියෙනවා description එකේ සහ comment section එකේ දාලා තියෙනවා. හැමෝම join වෙලා අපේ channel එක follow කරලා එකතු වෙලා ඉන්න ඉතිරි update ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙනවා. එතකොට දැන් අපි කතා කරන්න ආව මාතෘකාවෙන් කතා කරමු. ජූනි මාසයේ ප්‍රතිඵලයේද දැන් ජූනි 24 25 එනවා කියලා social media වල එහෙම share වෙනවනේ. දැනට තියෙන තත්ත්වයක් එක්ක ප්‍රතිඵල මේ මාසය තුල බොහෝ දුරට නිකුත් වෙන්නේ නැහැ. මේ මාසය තුල නිකුත් වෙන්නේ නැහැ. ඊළඟ මාසයේ මැද වෙද්දි වගේ ඔයගොල්ලෝගේ ප්‍රතිඵලය ඔයගොල්ලන්ට ලැබෙයි. ඒ නිසා බොරුවට ඕගොල්ලෝ කලබල වෙන්න කාරණාවක් නැහැ. වීඩියෝ ඕගොල්ලෝ හුඟක් කට්ටිය හොයන ප්‍රතිඵලය කවදද ප්‍රතිඵලය කොහොමද ඊළඟ මාසයේ මැද වගේ වෙද්දී ප්‍රතිඵලය නිකුත් වෙයි. අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහ දැන් අහපු කාරණාවට උත්තර දුන්න මේ මාසය තුල ප්‍රතිඵල නිකුත් වෙන්න ඉඩ කඩක් නැහැ මේ වෙද්දී. ඒ නිසා ඊළඟ මාසයේ ඕගොල්ලන්ගේ ප්‍රතිඵලය නිකුත් වෙයි. එහෙනම් සිරිදාඩම ජයෙන් ජයම වේවා.